The next area is the influencers. Now actually because of the social media, now it is a trend. Social media වලින් බේතුත් දෙනවනේ. කොච්චර දොස්සල්ලා ඉන්නවද? කොච්චර බෙහෙත් දෙනවද? ඉතින් මේ විදිහට financial world එකත් උගන්වන්න දැන් මේ කට්ටිය ඇවිල්ලා. දැන් මේගොල්ලෝ අපි influencers කියන්නේ මේ කණ්ඩායම් කොටස් වෙළඳපොළ ගැන උගන්වනවා, ඒකක භාර ගැන උගන්වනවා, ඊළඟට මූල්‍ය පද්ධතිය ගැන උගන්වනවා. දැන් මේකේ සමහර අය ඇත්තටම අපිට වඩා හොඳට උගන්වනවා. එහෙම කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒකේ තියෙන ධනාත්මක පැත්ත ඒකයි. ඒගොල්ලෝ ඊටාම හොඳින් ඒක කරගෙන යන දක්ෂතාවයේ තියෙන කට්ටියක් ඉන්නවා. තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ කියන සමහර දේවල් වල කන්ටෙන්ට් එක වැරදි. ඒ කන්ටෙන්ට් එක වැරදි. එතකොට එයා දන්නවා එයා හරි කියලා හිතලා මිනිස්සුන්ට කියනවා කිව්වට ඒක හරි නෙවෙයි. අනිත් එක තමයි ඒගොල්ලෝ දැන හෝ නොදැන කරන දෙයක් තමයි ඒගොල්ලොන්ට කරන්න පුළුවන් මෙහෙමයි. කාරණා දෙකක් කරතේ. එකක් තමයි දැනුම ලබා දීම සඳහා ටීචර් කෙනෙක් වගේ කියාගෙන යන්නේ. වරදක් නැහැනේ. දැනුම ලබා දෙන්න පුළුවන්. එකම දේ එයාට බොරු කියන්න බෑ. දෙවෙනි කාරණේ තමයි දැනුමත් ලබා දෙන විදිහට ඉඳලා එයා ඊළඟට කරන දේ තමයි එයා රෙකමන්ඩ් කරනවා. අහවල් ස්ටොක් එක ගන්න කියලා. ඒතකොට දැන් එයා බෝඩ් එක ක්‍රොස් කරලා. ඒ කියන්නේ දැන් එයා ඇවිල්ලා තියෙනවා ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් ගාව ඉන්න ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක් කරන වැඩේ කරන්න. ලංකාවේ දැනට තියෙන නීතිය අනුව කොටස් මිලදී ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් රෙකමදාරුවක් කරන්න පුළුවන් වෙන්නේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක්. ඒ කියන්නේ RIA හෝල්ඩර් කෙනෙකුට විතරයි. රෙජිස්ටර්ඩ් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්. ඒ කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. ඒතර RIA කෙනෙක් හැටියට උදාහරණයකට හිතමුකෝ. මෙතුමා RIA ලයිසන්ස් එක අපෙන් ගත්තා කියලා. හැබැයි එයා බ්‍රෝකර් කෙනෙක් ගාව වැඩ කරන්නේ නැහැ. එයා ගෙදර ඉන්නවා. හැබැයි එයාට ගෙදර ඉඳන් වැඩ කරන්න බෑ RIA කෙනෙක් හැටියට. මොකද හේතුව RIA වැලිඩ් වෙන්නේ එයාගේ ලයිසන් එක යා බ්‍රෝකර් කෙනෙක් ගාව එක්ක වැඩ කරනකොට විතරයි. එයාට RIA තියෙනවා කියලා ඉවරලා කොටස් සම්බන්ධයෙන් එහෙම රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒකත් නොදෙන්න දැන් සමහර අය අපි හොයලා බැලුවාම පේනවා RIA ලයිසන්ස් එකක් ඒගොල්ලෝ නැති නෑ. සමහර අයට RIA ලයිසන් එක කලින් කාලෙකදී කරන් අරන් තියෙනවා. නමුත් එයා බ්‍රෝකර් කෙනෙක් එක්ක නෙවෙයි ඉන්නේ. හැබැයි බ්‍රෝකර් හෝ ඩීලර් එහෙම නැත්නම් තව කවුද බ්‍රෝකර් ඩීලර් ඒ දෙකලා. බ්‍රෝකර් හෝ ඩීලර් කෙනෙක්ට විතරක් ඒ කියන්නේ ඇක්ටිව්ලි ඉන්නවා නම් එයාට පුළුවන් කොටස් පිළිබඳ රෙකමදාරුව. ඒ කියන්නේ නිර්දේශයක් කරන්න. මිලදී ගන්න විකුණන්න. තුතිරණ බිස්නස් YouTube නාලිකාව. ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අද දිරන බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.